අධිකාරි මම මම ඓශ්වර්ය ගුණරත්න අධිකාරි සමාජ ක්‍රියාකාරික අද ඇත්තට අපි මේ ස්ථානයට ආවේ යුරෝපා සංගමයට මේ මහජන අත්සන් අඩංගු පෙත්සම බාර දෙන්න සුරේෂ් සලේ මහතාගේ මානව හිමිකම් සහ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න කියන ඉල්ලීමත් එක්ක මොකද ජනාධිපතිවරයාට මේ රැඳුම් නියෝග පිළිබඳව අවසන් තීන්දුව ගන්න තියෙන දවස තමයි මේක රැඳුම් නියෝග දිගු කරනවාද ඉවත් කරනවාද කියන කාරණා පිළිබඳ අවසන් තීරණය ගන්න තියෙන දවස තමයි අගෝස්තු මාසයේ 28 වෙනිදා. ඉතින් අපි දිගින් දිගටම මේ ජාත්‍යන්තර ප්‍රජාවට ගිහිල්ලා මේ අවනඩුව කියන්නේ මේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ මානව හිමිකම් කඩකිරීම පිළිබඳ මේ නඩුව කියන වෙන කාරණා නිසා නෙමෙයි අපිට ඕනේ සුරේෂ් සලේ මහතාගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කරන්න සහ ඔහුගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න. මේ රැඳුම් නියෝග අවශ්‍ය නැහැනේ. සාමාන්‍ය නීතියටද මේ සියලුම දේවල් කරගෙන යන්න. අපි පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුවන පරීක්ෂණ වලට විරුද්ධ නැහැ. අපි පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුවන නඩු කටයුතු වලට විරුද්ධ නැහැ. අපි කියන්නේ මේ රැඳුම් නියෝග කරුණාකර ඉවත් කරගන්න. ඔහුට සාමාන්‍ය නීතිය යටතේ අවශ්‍ය කටයුතු කරගෙන යන්න ඊට ප්‍රස්තාව ලබා දෙන්න කියන කාරණාව තමයි අපි හැම වෙලාවෙම ඉල්ලන්නේ. ඒකට තමයි අපි මේ ස්ථානයට ආවේ සහ අපිට කියන්න තියෙන කාරණාව ඉතා කෙටියෙන් කියන්න තියෙන කාරණාව තමයි මේ අසාද් මවුලානා කියන පුද්ගලයාගේ ප්‍රකාශ මත පදනම් වෙලා තමයි මේ සියලු කටයුතු සිදු වෙනවා කියන්නේ. හැබැයි මේ අසාද් මවුලානාගෙන් මේ කියන කට උත්තරේ ගන්න යද්දි ප්‍රංශ ශ්‍රී ලංකා තානාපති නෑ. ප්‍රංශේ වැඩ බලන තානාපතිවරයෙක් පත් කළා නෑ. එතකොට මේ තත්ත්වයක් යටතේදී කොහෙදීද කාගෙන්ද මොන ස්ථානයේදීද මේ ප්‍රකාශ ගත්තේ? අපි අහන්න කැමති ආණ්ඩුවෙන් මේක ඔයාලගේ සෙටප් එකක්ද කියන එක. ඉතින් ওই කාර්යය තමයි අපි මේව කරන්න අපි බලාපොරොත්තු වෙනවා මේ ජාත්‍යන්තර බලපෑමත් එක්ක මේ ජාත්‍යන්තරය තුලින් අපි හදන ඒ බලපෑමත් එක්ක ජනාධිපතිවරයා තමන්ගේ මේ රැඳුම් නියෝග පිළිබඳව මේ කියන තීන්දුව අකුලා ගනියු කියලා. මොකද මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම ලංකාවේ සෑම පුරවැසියෙක්ටම හිමිවෙන්න ඕන දෙයක්. ඒ සඳහා අපි දිගින් දිගටම සටන් කරනවා. ජිනීවා මානව හිමිකම් කොමිසම එනවා සැප්තැම්බර් මාසේ 2 වෙනිදා මං හිතන්නේ. ඉතින් මේ සියලු දේදී මොවුන් මේකට පියවර පිටිපස්සට ගත්තේ නැත්නම් මූලික මිනිස් අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කළේ නැත්නම් ඔවුන්ට ඒවට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග වලට මුහුණ දෙන්න වේවි. බොහොම ස්තුතියි. This is all about Major General Suresh Saleh, who is arresting illegal position. It's not in legal position, it's illegal. So we are asking you, we are pledged and we are asking your support to discuss about this and do your what we call support and favoration for this matter. And that's why we are here. Thank you very much, sir. Let me have a look. Petition. There are thousands of what we call signatures in here. We already done some online petition, and we are pledged and we are asking your support for this matter because this is all about human rights and protection. Okay, we understand. We hear you. Thank you very much for this. Thank you very much. I will pass it on to my ambassador. Yeah. And we'll take it from there. Thank you, sir. Thank you, sir. Thank you very much. Thank you. Okay. Thank you. යුරෝපා මම ලංකා තරංග ප්‍රියශාන්ත සිවිල් ක්‍රියාකාරී ජයදරණි ලංකා සංවිධානය වෙනුවෙන් අපි අද දින යුරෝපා සංගමයට පැමිණියා. මේ වන විට සුරේෂ් සලේ මැතිතුමාට හිටපු බුද්ධි අධ්‍යක්ෂක මැතිතුමාට කරන මේ කෙනෙහිලිකම් පිළිබඳ අත්සන් 10කට වැඩි මහජන පෙත්සම බාර දීම සඳහා මොකද දිගින් දිගටම ජනතාවගේ කනට හඬට මොවුන් කන් දෙන්නේ නැහැ. අනුර කුමාර විධායක බලතල පාවිච්චි කරලා ඒකාධිපති ගමනකට යන හැඩ පෙන්වන්න කොටින්ගේ උවමනාවට අපේ සුරේෂ් සලේ බුද්ධි අධ්‍යක්ෂකතුමාව ඉතාමත් අනීතික ලෙස රඳවන්ත වෙනවා. මේ වන විට එතුමා හෘද රෝගයකට ලක් වෙලා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. එතුමාගේ ජීවිතයට අනතුරක් කිරීමේ අරමුණක්ද කියලා අපිට ඇත්තටම මේ වෙනකොට අපිට යම් කිසි විදියක අදහස් වෙනවා. මොකද දිගින් දිගටම ලෙඩෙක්ව මේ වගේ අනීතිකව රැඳුම් නියෝග මත තියන් ඉන්න එක විශේෂයෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ජාත්‍යන්තර සමයේ ගනුදෙනු කිරීමේදී ඔවුන් විශේෂයෙන්ම බලන සාධකයක් අවධානයට ලක් කරන සාධකයක්. ඉතින් අපි ජනාධිපතිතුමාට අවධාරණයෙන් කියා සිටිනවා මේ ලෙස අනීතිකව කටයුතු කිරීමෙන් ඒකේ ප්‍රතිවිපාක මුළු රටටම විඳින්න වෙනවා. 28 වෙනිදාට නැවතත් සුරේෂ් සලේ මහතා මේ වෙනකොට දින 180කට ආසන්න කාලයක් රඳවාගෙන සිටිනවා. ඉදිරියටත් මේ රැඳුම් නියෝග ඉවත් කොට එතුමාව බන්ධනාගාරයේ අධිකරණය මේ කටයුතු සඳහා යොමු කරන ලෙස අපි ජනාධිපතිතුමාට තරයේ කියා සිටිනවා. බොහොම ස්තුතියි.